කොළුවෝ කොහෙද ගියේ? ටවුන් එකට ගෙනියන්න ගියා මාමේ. තාම රස්සාවක් එහෙම ලැබුණ නැද්ද ඉතින්? අර නැන්දලාගේ දුව නම් දැන් ඩොක්ටර් කෙනෙක්ලු නේද? මේ ළඟදී අර කාර් එකක් එහෙමත් ගෙනාවනේ. උඹලා නම් තව ගෙවල් වලට වෙලා ඔහේ ඉන්නව නේද? අරයා සර් කෙනෙක් වුණා කියලා, මෙයා ඩොක්ටර් කෙනෙක් වුණා කියලා මාත් ඒ දේම කරන්න ඕනේ නෑනේ මාමේ. මොකද මම යන ගමන මම දන්නවා. මලක් වුණත් පිපෙද්දී ඔක්කොම එකපාර පිපෙන්නේ නෑනේ මාමේ. නෑ ඉතින් අපි උඹලට මෙව්වා කියන්නේ අපේ තියෙන ආදරේටනේ. ඔයාලා ඔය කියන තරම් ආදරෙයි නම් මගේ ගමන යන්න මට ඉඩ දෙන්න. මොකද මම වැටුණොත් නැගිටින්න ඕනේ මගේම හයියෙන් මිසක් අනුන් ඔය කියන කතාවලින් නෙමෙයිනේ. මම යනවා මාමේ.